ආත්මතාවත් සාධුවේවා. ආත්මතාවත් සාධුවේවා. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හොඳයි, අපි මේ වෙලාවේ හැමදෙනාම සූදානම් වෙන්නේ තමන්ගේ ජීවිතය තුළ අපි මේ හැම කටයුත්තක්ම කරලා බලාපොරොත්තු වෙනවා නිවන් දකින්න ඕන කියලා. බෞද්ධ වශයෙන් අපි මේ කටයුතු සියල්ල කරන්නේ අන්තිමට නිවන බලාගෙන නිවෙන්න ඕන කියලා. හැබැයි අපි හැමදාම කරන්නේ අර මොනවා හරි කරලා අනාගතයේ නිවන් දකින්න ප්‍රාර්ථනා කරන එක. එතකොට අපේ නිවන බලාගෙන ගියාම හැමදාම හිත වෙනවානේ. දැන් හිතන්නකෝ අපි අම්මා තාත්තගේ ඉඳලා පුංචි කාලේ ඉඳලා අපිට තේරෙන වයසේ ඉඳලා අපි අම්මා තාත්තා එක්ක පන්සල් යන්නේ. බණහන්න ඇති. නොයේ කටයුතු කරන්න ඇති. දැන් කෙනෙක්ගෙනාගත්තම ජීවිතේ විවිධ වයස් සීමාවලට පත් වෙලා තියෙනවා. හැබැයි එදා ඉඳලා අද වෙනකම් මේ දවස් වෙනකම් අපි නිවන අද නෙවෙයි හෙට කියලා හිතුවේ. අද මොනවා හරි කරනවා, ඒක කරලා හෙට නිවන් දකින්න ඕනේ කියලා හිතාගන්නවා. හැබැයි අපි කල්පනා කරන්න ඕන අපිට නිවන හම්බ වෙන්නේ, නිවන ලැබෙන්නේ හෙට කියලා කල්දානකම් ඒක කවදාකවත් අපිට හම්බෙන එකක් නෙවෙයි. මොකද ඊළඟ මොහොතේදී අපිට මේ ධර්මය අහන්න තියෙන අවස්ථාව අහිමි වෙන්න පුළුවන්. ඉතින් අද දවසේ නැති නිවනෙන් අපිට නැති වෙන්නකුත් නැහැ. හිතන්නකෝ. අද දවසේ මහා ගින්නකින් බරකින් පිච්චිලා නැන්නේ. එතකොට මේ බර පිච්චීම නිසා අපි බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිරියට ගිහිල්ලා හරි අනේ බුදු සමිඳුනේ මට මේ තියෙන බර හැල්ලු කරලා දෙන්න, දුක නැති කරලා දෙන්න කියලා ඉල්ලගත්තා. අපි ඒ වෙනුවෙන් පන්සලට විතරක් නෙවෙයි සමහර විට කෝවිල් වලට, දේවාල වලට ගිහිල්ලා දෙයයන්ට පුදු පූජා කියලා ඉල්ලලා ඇති. හැබැයි අපි හැමදාම කලේ සැනසීම ඉල්ලන එක. කාගෙන් හරි. හැබැයි කාටවත් අපිට සැනසීම දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද සැනසීම අහිමි වෙලා තියෙන්නේ වෙන මොකුත් හින්දා නෙවෙයි. අපේම දෝෂයක් නිසා. තම තමන්ගේම වැරද්දක් නිසා. එහෙනම් මේ වැරද්ද මොකක්ද කියලා තව
තමන් අඳුනගත්තොත් තමයි තමන්ට සැනසීම ලැබෙන්නේ. එහෙනම් අපි හිතනවා වෙන්න පුළුවන් අපේ සැනසීම අහිමි වුණේ අම්මා නිසා, තාත්තා නිසා, දරුවෝ නිසා, ස්වාමියා නිසා, බිරිඳ නිසා, තව කවුරු හරි වෙන කෙනෙක් නිසා නේ අපිට එහෙම හිතනවා වෙන්න පුළුවන්. මේ සමාජය නිසා, ලෝකෙ නිසා, රට නිසා, දේශපාලන නිසා එහෙම හිතනවා. හැබැයි අපේ සැනසීම අහිමි වෙලා තියෙන්නේ වෙන කවුරු නිසා නෙවෙයි. තමන්ගේම වැරද්ද නිසා. එහෙනම් තමන්ගේ දුකට හේතුව දැන් මේ වෙලාවේ තමන්ට දුකක් එනවා නම්, පීඩාවක් එනවා නම්, සැනසීම අහිමි වෙලා නම් මේකට හේතුව වෙන කවුරුත් නෙවෙයි. මේකට හේතුව මමයි. තමන්මයි. ඔන්න ඔය තමන්ව හරි විදිහට තේරුම් ගන්න පුළුවන්. ඔය තමන්ව හරි විදිහට අවබෝධ කරගන්න පුළුවන් වුණොත් අපි ප්‍රශ්නේ විසඳෙනවා. එහෙනම් අපි කොහොමද මේක තේරුම් ගන්නේ? ඔබෙන් මම මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහලා. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට බණ අහන්න ඇවිල්ලා ඒ ධර්මයේ අහලා ධර්මයේ අවබෝධ කරගන්න ස්වාමීන් අපි හෙට ගෙදර ගිහින් මොනවද කරන්න ඕනේ? අනිත් මොනවද කරන්න ඕනේ කියලා කවුරු අහන්නේ නැහැ. හේතුව මොකක්ද? බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සත්‍ය කියලා දුන්නම දැන් තමයි ඉන්නේ මේ දැන්. එහෙනම් අපිට නිවෙන්න ඕන මේ දැන්. මොකද එක මොහොතක්වත් මේක ඇතුලේ වර්ණනා කරන්න කල් දාන්න බෑ. එහෙනම් නිවෙන්න සුදුසුම මොහොත මේ දැන් මේ මොහොත මේ වෙලාව. මොකද අපි තවම හිතන් ඉන්නව කොහොම එකක්ද? අද මොනවා හරි කරලා තියාගත්තොත් කවදා හරි මේ සංසාරේ නිවන් යන්න පුළුවන් වෙයි. එහෙම එකක් තමයි අපි ළඟ විතර වැඩ කරන්නේ නේ. එතකොට අපිට නිතරම තියෙනවද නැද්ද මරණයට බයක් තියෙනවා. ඒ මරණයට බය නිසා තමයි අපි මරණයෙන් මත්තේ ගිහිල්ලා කොහේ යයිද දන්නේ නැහැ කියලා හිතාගෙන මොනා කරන්නේ. මොනවා හරි ටිකක් අද දවසේ කර ඉන්නේ. එතකොට මොනවා හරි ටිකක් කරලා හරියනවද? නේ? මොනවා හරි ටිකක් කරලා හරියන්නේ නැහැ. දැන් හිතන්න අපි ගත්තම අපි බෞද්ධයෝ නේ. බෞද්ධරේ අපි බෞද්ධ. එතකොට බෞද්ධ නොවන අයත් මරණයන් මැත්තේ කොහේ හරි යන්න හිතාගෙන මොනවා හරි කරනවද නේද? කරනවද? ඊළඟට ස්වර්ගී කියන්නේ දෙවියන් වහන්සේ ළඟට යන්න. එහෙනම් රාම කෘෂ්ණ කොහේ හරි ඉන්නවා කියලා හිතාගෙන එහි යන්න. මොකක් කරනවද? මොනවා හරි ටිකක් කරනවා නේ. එතකොට අපි මොකක්ද කරන්නේ? කොහේ හරි නිවන ඇති එහි යන්න කියලා හිතාගෙන මොකක් කරනවද? මොනවා හරි කරනවා. හැබැයි නිවන් යන්න
එහෙම මොනවත් කරලා යන්න කොහෙවත් මේ තියනව නෙවෙයි. එහෙනම් මේ නිවීම කියන්නේ මොකක්ද කියලා අදහසක් ඉස්සල්ලා අපිට තියෙන්න ඕන. එක්ක බෞද්ධයක් හිතන් ඉන්නවා නිවන කියන්නේ මරුණට පස්සේ ලැබෙන එකක් කියලා. ඒ නිසා නේද හොපිට නිවල මහානිකේ ගහන්නේ තොරණ ගහනකොට නිවන් සැප ලැබෙනවා. ඒ වගේම තව කවුරුහරි කියන දෙව් මව් තුරුලට යවේවා. මොකක් හරි ගහනවා. ඒ නිසා එහෙම එකක් නෙවෙයි මේක. දැන් හිතන්නකෝ. දැන් අඟුලිමාල බුදුහාමුදුරන්ට මුණ ගැහෙනකොට මොනා කරද හිටියේ? සිල්ලාගෙනද? ඈ? සිල්ලාරන් හිටියේ නෑ. ඇවිල්ලා තව එකක් අඩු වෙලා කපා ගන්න අඩුවා මොනවාගේ දුවන ගන්න. පන්සලට මල් වට්ටියක් අරන් යන ගමන් එහෙම නෙවෙයි හිටියේ. දැන් අඟුලිමාල හිටියේ ඇඟිල්ලක් හොයාගෙන යනවා. හැබැයි අඟුලිමාලට බුදුහාමුදුරුවෝ සිල් ගන්න කිව්වා. ඒ වෙලාවේ. ඉතින් හතර පොයේටම සිල් ගත්ත අපි තවම නිවුන්නේ නැහැ. හැබැයි අඟුලිමාල ඇඟිලිමාලේ කරේ දාගෙන නිවුනද නැහැ. ලේ පිටින් නිවුනා. අපිට උනේ මොකද්ද? අපි දැන් සුදු රෙදිත් බැන්දා, උතුරු සලුත් බැන්දානේ. සිලුත් ගත්තා, ධනුත් දුන්නා, මලු පූජා කළා. අටපිරි කළා, පූජා කරා, වණ්ඩලිසෑයට දියා බුදුන් යාපන් කියේ. වටේම ගිහිල්ලා තවම හොයලා මොකක් හරි කරලා මලක් පූජා කරලා අපි තවම කියනවා මොකද්ද? මේ නිවන් සුව ලැබේවා, නිවනම වේවා. එහෙනම් ඇයි අපිට මේ ඔක්කොම කරලා තවම නිවෙන්න බැරි වුනේ? අපිට තවමත් මේ නිවෙන්න බැරි වුනේ අපි හිතන් ඉන්නවා නිවන කියලා කියන්නේ කොහේ හරි තියෙන එකක්. ඒක අපිට ගන්න පුළුවන් එකක්. එහෙම නැත්නම් කොහේ හරි තියෙන එකක් ඒකට යන්න පුළුවන් එකක්. එහෙම නැත්නම් අපි හිතනවා මොකක්ද? ඒ විදිහට දේවල් කර ඉන්නකොට නිවන ඉබේ පහත් වෙයි කියලා කොහේ කඩාගෙන වැටේ. අපි හිතනවා එක්ක ඇස් දෙක පියාගෙන ගලක් යට හිටියම ගහක් යට වාඩි වෙලා හිටියම මොනවාද කියලා. නිවන ලැබෙයි කියලා හිතනවද නැද්ද? එහෙම ලැබෙන්නේ. මොකද එහෙම ලැබෙනවා නම් බුදුන් වහන්සේ පහළ වෙන්න කලින් භාවනා කරපුවා හිටියේම නැද්ද? හිටියද? පැවිද්දොත් හිටියා නැත්නම් ඉන්නේ කොහෙද? පැවිදිුවත් නැහැ. පස්වග මහණුන්නේ ඒත් පැවිද්දෝ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් ඉඳලා පැවිද්දෝ හිටියා. යම් සම්ප්‍රදායක් තිබුණා. නිවන් යන්න භාවනා කරපුවා හිටියා. කෙලවලා මුසුමුන් වල නතර වෙලා හිටපුවා හිටියා. සක්මන් වල හදාගෙන සක්මන් කරගෙන හිටපුවා හිටියා. එතකොට විවිධ යාති අය විවිධ දේවල් කරනවා බැලුවමනා නිවෙන්නේ.
දැන් නිගණ්ඨනාථකුත්තත් බැලුවා කොහොම නිවෙන්නද අතහැරලානේ. නිගණ්ඨ අන්තිමට අතහැරීමේ සීමාව පැනලා ඇඳගෙන හිටපු ඇඳුමත් අතහැරලා හිටියේ. දැන් අපි බලනවාද අතහැරියම නිවන් යනවා කියලා වගේ. දැන් සරලයි අතහැරියම නිවන් යනවා නම් මොකද කරන්නේ? ඇඳුමත් ගලවලා ඉවරලා කලක් යන නිවාහන කියලා කරදරයක් නෙක නිවන් කියන්නේ ඉවරයි. නේ? ඒ නිසා හොඳට මතක තියාගන්න කිසිම දෙයක් කරලා නිවන් දකින්න බෑ. ඔන්න අමුකේක මොකද්ද? කිසිම දෙයක් කරලා නිවන් දකින්න දෙන්නේ නැත්නම් අවබෝධය. එහෙනම් මේකට ඕන ප්‍රඥාව කියන එක. විමසීම කියන එක. අවබෝධය කියන එක. එහෙම නැතුව මොනවා කළත් නිවෙන්නේ නැහැ. එහෙනම් මෙච්චර ගන්නකො මොන දේවල් කරන්නට ඇත්ත නිවන් යන්නටනේ. හතන්න ඇද්දනේ. හැබැයි නොකරපු එකම දේ තමයි මොකද්ද? නිවෙන්න ඕන දේ, හිත යන විමසන්න ඕන දේ ළඟම තියාගෙන ඉන්නේ කොහෙද? වටේ නේ? අපි හිතුවා මේ පන්සලේ නෙවෙයි නිවන් තියෙන්නේ අර පන්සලේ. ඒ පන්සලේ නෙවෙයි තියෙන්නේ අර ආසතුවේ. ඒ ආසතුවේ නෙවෙයි තියෙන්නේ අර ආශ්‍රමයේ. මොකක්ද? වටේම කියනද? එහෙනම් ඔන්න අපි කල්පනා කරන්න ඕන නිවෙන්න නම් කුමක්ද දැනගත යුත්තේ? මොකද්ද නිවෙන්න දැනගන්න ඕන? ඊළඟට අපි නිවෙන්න කියලා අපි මොකක්ද එකක් ඔළුවේ තියාගෙන ඉන්නවා නිවුනම මෙහෙම වෙනවා ඇති. නිවුනම ආරෙහිම වෙනවා ඇති. ඊට පස්සේ බණහල ඉවරලා පරීක්ෂා කරනවා මොකද? මට එහෙම වුණාද? මට එහෙම මේ නිවුණා කියලා ඔබ බලාපොරොත්තු වෙන අමුතු ආචාර්ය පාවිච්චි චූන් එකක් වගේ එකක් එන්නේ නැහැ. ඒක එකක් නෑ. අපි හිතනවා නිවුණා කියලා කිව්වොත් මේ ජීවිතේ ඉන්නකොට තරහ යන එකක් නෑ. මේ කේන්තියේ එකක් නෑ. දුක හිතෙන එකක් නෑ. එහෙනම් ඒක රහත් වෙන්න ඕනේ. නේ? මොකද විසාකාවත් අඬාගෙන නේ නනාන්ට දුවගෙන ඇවිල්ලා තියෙනවා පිස්සියක් වගේ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන අපි බලන්නේ මොකද්ද දන්නවද? අපි හිතනවානේ දැන් හිත මොකක් හරි එක අරමුණක තියාගෙන ඉන්නකොට අනිත් අරමුණු ටික කොහොම යටපත් වෙන අර අරමුණේ පිට ගත්තම පොඩි ආතල් සමාධියක් වෙනවානේ. ඊළඟට ඇත්තටම වෙනවානේ. එහෙම වෙනවා. එතකොට අපි හිතනවා මොකද්ද? ඒ ලැබිච්ච එක තමයි නිවන හම්බේ. ඊට පස්සේ ආයෙත් try කරලා බලනවා එතනට යන්න. ඊට පස්සේ කියනවා ඉතාලීකට ආයෙ යන්න බැරි වුණා. ඒක මාර වැඩක් වුණේ මට. කවදාකවත් එහෙම වෙලා නැහැ. ඇඟ සීතල වුණා. නේ? බොක්ක කූල් වෙලා ගියා. නිකන් පාවෙලා ගියා. ආයෙ එතනට යන්න බලනවා යන්න බෑ. ඒකයි මම ඔබට කියන්නේ මේ ධර්මය අවබෝධ කරේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහිලා ඇහුවොත් බුදුරජාණන් වහන්සේ කොහොමද කිව්වේ? මම අහවල් දේ කරලායි ධර්ම අවබෝධ කළේ කියලා කිව්වා. මම අසවල් දේ කරලා අහවල් වීර්යය යොදලා මේ විදිහටයි මම මේක අවබෝධ කළේ කියලා උත්තරයක් අපු එක තැනකින් කියනවා
ආස්වාදයේ විදිහට ආදීනවේ විදිහට නිස්සරණේ විදිහට අවබෝධ නොකරන තාක්කල් මම උතුම් වූ සම්මා සම්බෝධිය ප්‍රකාශයටපත් නොකරේ. තව දැනග කියනවා පිහිටාද නොසිටිමින් වෑයම්ද නොකරමින් ඕගිය තරණය කළා. හැබැයි අපි දහම් පාසලේදී ඉගෙන ගත්තේ කොහොමද පොඩි කාලේ? අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලායි මොනවා කළේ? නිවන් දැක්කේ මුතුනේ කියලා. තාමත් එහෙම හිතනවා. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළ ඒ නිසා බුදුනේ කියලා. නෑ. මොකද දුෂ්කර ක්‍රියාව අතහැරලා ගියාම මේ පස්වගම උතරහ වෙලා ගියේ. උපස්ථානෙට නවත්තලා. ඒකේ බුදු වෙලා නැවත පස්වගම ළඟට එනකොට මොකද්ද? අම්මට සිරි ශරීරේ බබලනවා නේ? දැන් ශරීරේ පුෂ්ටිමත් ආය කාලා බීලා තේජස ඇවිල්ලා තියෙන්නේ බුද්ධත්වයේ සිද්ධාවත අතහැරලා. පිළිගත්තේ නැහැ. තේරුණා? ඒ කියන්නේ එදා සමාජයේ බුදුන් වහන්සේගේ ළඟින්ම හිටපු සිද්ධාර්ථගේ ළඟින්ම හිටපු පස් දෙනා තමයි පස්වගම. හැබැයි ඒ අයවත් බුදු බව පිළිගත්තේ නැහැ. හේතුව මොකද ඒගොල්ලෝ හිතන්නේ බුදු වෙනවා කියලා කියන්නේ මොකද්ද? බඩ පිටට ඇවිල්ලා ඉන්නේ අකු බහැලා එන් වැරහැල්ලා ඇඹලිය නැමෙන්නේ හිමදිවන. හැබැයි බහුතරේ බැලුවට පස්සේ සමාජයේ එදා නිවන් දැකලා තියෙන්නේ මොන වගේද? මේ බහුතරේ. බෞද්ධරේ ආන්නේ කොහොමද? රාජකුමාරවරු ජීවිතේ විඳපු මිනිස්සු බහුතරයක් වෙනවා. හේතුව මොකක්ද? කියන ආස්වාදයේ විදිහටම දැනගන්නවා. ආදීනවේ විදිහටම දැනගන්නවා. නිස්සරණේ විදිහටම දැනගන්නකම් උතුම් සම්මා සම්බෝධිය සාක්ෂාත් නොකරේ. දැන් ඇත්තටම මේ කාම ලෝකෙට අපි ඇවිල්ලා තියෙන්නේ කාම සම්පatti විඳින්න තියෙන කැමැත්ත නිසාද? එතකොට ඔය කාම සම්පත්තිය බය නිසා හිර කරගෙන ඉන්නවා නම් මොකද්ද තියෙන්නේ? විඳින්න නැතුව. දැන් ගිහියෝ ආසේ ගිහිගෙදරදී ඒ කාම සම්පත්තිය මුක්ති නොවින්ද මොකක් හරි දෘෂ්ටියක් නිසා බයක් නිසා මොකක් හරි සංකල්පයක් නිසා හිර කරගෙන යට කරගෙන හිටියොත් ඒක ඇතුලේ තියෙන්නේ මොකද්ද? පීඩාවද. කරන්න කැමති, කන්න කැමති, බොන්න කැමති, අඳින්න කැමති. හැබැයි මොකද්ද තියෙන්නේ? අහවල මොනවා හිතයි. සමාජයේ වෙක්කොත් හරිනේ. ඔන්න ඔය වගේ මොකක් හරි එකක් නිසා අර කැමැත්ත තියාගෙන බලෙන් යට කරගෙන ඉන්නවා. තේරුණා? ඒ නිසා බුදුවරු පහළ වෙන්නේ කාලය බලලා. මොකද ධර්ම අවබෝධ කරගන්න සුදුසු මිනිස්සු ඉන්න කාලයක් වෙනවා. ඉන්න ඒ ධර්මය අවබෝධ කරන පිරිස අඩු වෙනවා. ධර්මයේ ශ්‍රවණය කරන පිරිස කොහොමද එන්න මොකක් වෙනවා? අඩු වෙනවා. දැන් ඔබ හිතන්නකො මෙහෙම කල්පනා කරන්නකො. දැන් අපේ සංස්කෘතිය ඇතුලේ අපි මොකද්ද කරන්නේ? අපි පිළිත් කියලා ප්‍රශ්නයක් නෑ. අපි පිළිත් පැන බොනවා, පිළිත් නූල් බඳිනවා, ගැටලුවක් නෑ. හැබැයි ඒ අස්සෙම දුක යාගෙන එන මනුස්සයාට ඒ හිතේ තියෙන දුක නිවෙන්න අවශ්‍ය කරන පණිවිඩය නැත්තම් මොකද වෙන්නේ? එතකොට මේ පණිවිඩය අපි අහන්න කැමති නැත්තම්
ඒක අපිට ඇහෙන්නේ නැත්තම් අපි ඒ ධර්මයේ ජීවිත කාලයම නූල් වලටයි වතුර වලටයි කියලා ඒ වතුර දීලා මුලකට ගහලා විතරක් නම් වැඩේ හරියන්නේ නැහැ. මම කියන්නේ මේක කොරන්න එපා කියන්නේ. ඒක කොරන්න ගැටලුවක් නැහැ. මොකද ඒක අපේ සංස්කෘතිය, අපේ සදාචාරයනේ නොතියෙන්න ඕන. නැත්නම් ඕකවත් නැත්තම් පන්සලට එන්නේ ඒද? නෑ. අපි යන්නේ කොහෙද? එහෙම කෝවිලට යන්නේ. කෝවිලේ නූල් දෙනවනේ වතුරක් දෙනවනේ. ඒ නිසා හැබැයි නූල ගැට ගහගත්තට කවුරුවද ඇහුවද? හාමුදුරනේ මේ ජීවිතේ කියන්නේ මොකක්ද? ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? නේ? නිවන් දකින්නවා කියන්නේ මොකක්ද? අපිට එව්වනම් වැඩක් නැහැ. නූලක් ගැට ගන්න තව නූල් 10ක් විතර ඉඳගෙන යනවා මිසක් එහෙම එකක් නැහැ. සමහරව කියන්නේ දැන් මේ ටික කළානේ මෙච්චර කාලයක්. නොකල මොකක්ද? නොකල එකම දේ තමයි සත්‍ය මොකක්ද කියලා අහන්න කෙනෙක් ඇති කරගත්තේ නැහැ. ඒක ඇහුනේ නැහැ. විමසුවේ නැහැ. අනිත් ඔක්කොම කළා. තොරම ගැහුවා පොඩු දැන්දා බන්සලු දුන්නානේ මදේම කළා. එහෙනම් ඔය ඔක්කොම කරගෙන යනකොට බලන්න දැන් ඔබට හෙට දවස ගැන බරක් නැද්ද? හෙට දවස ගැන ඊළඟ මොහොත ගැන පීඩාවක් ජීවිතේ නැද්ද? රටට මොනවා වෙයිද? බඩු මිල ඉහළයයිද? හෙට දවසේ අපේ මේ ධර්මමුරන්ට මොනවා වෙයිද? නේ? මේ අපිට ගෑස් නැති වෙයිද? තෙල් නැති වෙයිද? මහ පීඩා ගොඩක්ද නැද්ද? හැබැයි ඒවා හිතනකොට ඒකෙන් නිදහස් වෙන්න උත්තරයක් ඔබ ළඟ නැත්තම් සැලසෙන්න උත්තරයක් නැත්තම් නින්දට යන්නේ මේ ටික මතක් කර අසහනෙන් පීඩා වෙන්න. උදේට නැගිටින්නේ මොකද්ද? අර රුවායි දාගත්ත ඔය ටික මතක නැත්නම් නැගිටිනකොට වෙන්නේ මොකද්ද? හම්බේ වදත් ඉවරයි. තව කතියක් දියොත් වතුරක් නැහැ. විදුලිය නැහැ කවදාද? වැසිවා ඉන්නේ නැහැ. මේක තමයි ප්‍රශ්නේ අපිට දැන් තියෙන්නේ. හැබැයි ඔය සෑම ලෝක ප්‍රශ්නයකට උත්තරේ හෙන්නක් ගහලා ගියා අහස කඩක් වැටුණා. සැනසෙන්න උත්තරයක් බුදුදහම ඇතුලේ තියෙනවා. අපි ඒක හෙව්වද? අපි ඒක හෙව්වේ නැහැ. මේ දැන් මුළු ලෝකෙම විනාශ වෙන තමන්ට හෙන්න අත ගහලා යනවා කිව්වා. hina වෙලා ඉන්න පුළුවන්. සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. කම්පා වෙන්නේ නැතුව ඉන්න පුළුවන් පිළිතුරක් මේ බුදුදහම ඇතුලේ තියෙනවා. හැබැයි අපි ඒක කියන්නේ නැහැ. ඒවද? එහෙම. එහෙනම් අපි ඒක පොඩ්ඩක් බලමුනේ. අනිත් ඒවා ඉතින් කැමති විදිහට තම ඕන එකක් කරගන්න. ඒක ගැටලුවක් නෑ. පන්සල් යන අය පන්සල් යන්න, කෝවිල් යන අය කෝවිල් යන්න, පල්ලි යන අය පල්ලි යන්න ගැටලුවක් නෑ. මොකද ධර්මයේ සත්‍ය අවබෝධ කරන්නේ ඒක වැදගත් නෑ. සබ්බේ සත්තා භවන්තු සුඛිතා. නේ? කලිසම් අදිනාය කලිසම් අදින්නේ සාය බලන්නේ වදින්නේ ප්‍රශ්නේ නෑ. මොකද බුද්ධ ශාසනය ඇතුලේ බුදුරජාණන් වහන්සේ ළඟට නිරුවස්යෙන් දිවගෙන ආපු කාන්තාව ධර්මය අවබෝධ කරලා නෙවුණා. නේ? එතකොට මේ ශාසනය ඉක්මනින්ම ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකයා දාරුචීගේ මහරහතන් වහන්සේ. එතුමියන්ලා නෑ යන්තම් විලිවහ ගන්න දර කෑලි ටිකක්
වට කරගෙන හැමදාම අවබෝධ කරලා අවබෝධ කළා තව මොහොතක් යනකොට මොකක්ද? පීඩියේ දුවගෙනාව එළදෙනා කනලා පීඩියවන් බෑ. අද්ද වැරදිලා හරි ආමුණු කෙනෙකුට එහෙම සිද්ධියක් නේ? හතර කෝටියක් හදයිද පෞකාරකම. කියන්නේ නැද්ද? සීලවන්තකම නැතිකම. බුදුහාමුදුරේ ඉතරහට වෙන්නේ නැති ගියක. නේ? චාරයක් නැතුව බුදුහාමුදුරේ ඉතරහා හැසිරිච්ච එක කොහොම කතාවක්ද කියලා අපි බලමු. අන්න දැන් ඔබ කල්පනා කරන්නකො දැන් මෙතනට හෙලි වැල්ලෙන් කාන්තාවක් දුවගෙන ඇවිල්ලා මෙතන වාඩි වුණොත් ඔබ කරන්නේ බනහන එකද දහසක් කෝටියක් දේවල් හිතෙන් ගලපා අරගෙන යනවා. දැන් ප්‍රශ්නේ ඉදිරියට තමයි බලමයි. එහෙනම් අපි අඳුනගන්න බලමු නිවෙන්න බැරිවෙන්න වගකීම යුක්තා කවුද? දැන් ඔබට මොකක් හරි පීඩාවක් ආවම අපි කියනවද නැද්ද කොහොමද? ඔහු තමයි මෙහෙම කළේ ඕක නැත්තම් මට මෙහෙම වෙන්න ලක්මිටි කාගෙන මොන කියනවද? දැන් මොකෙක්වත් නෙවෙයි තමයි නැතිමයි කියන්නේ. දැන් හිතන්න කොහොමද ඔබේ ළඟ තියෙන රත්තරන් මාලයක්. මේක හොරෙන් කැවිලා කඩාගෙන යනවා. මොකද දැන්? ඇත්තටම මාලේ කඩාගෙන ඊහින්දම දුක. අපිට හිතෙන්නේ කොහොමද? මේ දුකට හේතුව මොකක්ද කියලා? අර මාලේ කඩාගෙන ගිය මිනිහා කියලා. තර මාලේ කඩාගෙන ගිය මිනිහා නෙවෙයි දුකට හේතුව. ඊට කලින් මාලේ තිබ්බද නැද්ද? මාලේ තිබ්බේ නැත්තම් කඩාගෙන යනවා. නේද? මාලයක් තිබ්බේ නැත්තම් උ කඩාගෙන යනවා කියවලින් කියවලා වැළුවොත් නෑ. එහෙනම් උළු නෙවෙයි වැරද්ද මොකද්ද? මාලේ. මේක ඇකින්ද කට්ටියෝ. ඊට පස්සේ බලමු මාලේ ඇත්තටම වැරද්ද. දුරේ මාලේ වටිනවයි කියලා හිතන් හිටපේක නෙවෙයි කරන්නේ. දැන් හිතමුකෝ දැන් ඔය පිළිත් නූලකේ තියෙන හොරෙක් ඇවිල්ලා කඩගෙන යනවා දුකයි. නේ තව එකක් ඉල්ලකට ගහලා. සැලසෙන්නේ නැද්ද? දැන් ආවොත් කුංචි ළමයිගේ කරේ රත්තරන් මාලයක් කවුරු හරි වදිනවා මු මේකට දාලා ගන්නලා දාලා දෙල්ලන් කරලා කොහෙන්ද දාන්නේ? දුකයි. හැබැයි මාළයකට ගහපු අම්මට හරි දුකයිද නැද්ද? තාත්තට හරි දුකයිද නැද්ද? නේ? පන්න යනකම් මේ දුක තුනී කරගන්න අර පොඩි එකාට බයිනවද නැද්ද? බයිනවා. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? මේ වටිනවා කියලා අපි දරාගත් එකක් තියෙනවානේ. නොවටිනවා කියලා දරාගත් එකක් තියෙනවා. දැන් අන්තිම ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ මේ වටිනාකම් නොවටිනාකම් දරාගෙන හිටපු දැනනේ. රත්තරන් කියන්නේ මෙන්න මේ වගේ එකක්. රත්තරන් මෙච්චරක් වටිනවා. රත්තරන් අච්චරක් වටිනවා කියලා මොකක්ද කරගෙන හිටියද? දරන්න හිටියා, පණවන්න හිටියා. නේ? එහෙනම් ඇත්තටම ඒක රත්තරන් නෙවෙයි ඒක වටින්නේ නැහැ කියලා මුළු ලෝකෙම කියලා අපි ඒක දරන්න හිටියා නම් අපිට දුක. එහෙම වුණා නම් අපිට දුක නැහැ. දුක නම් යම් මූලික වශයෙන් බලුවොත් ආවේ මොකක් නිසාද? දරන්න හිටපු නිසානේ. දරන්න නිසා. දැන් ඔබ මෙහෙම හිතන්නකෝ මේව කල්පනා කරන්නකෝ අපිට හැම වෙලේම යමක් දිහා බලලා මේ ලෝකෙ දිහා
ලෝකේ පරිහරණය කරනකොට බලලා හරි අහලා හරි නේ විඳලා හරි හිතලා හරි හොඳයි කියන්න හෝ නරකයි කියන්න මිහිරි කියන්න හෝ අමිහිරි කියන්න මොන විදියට හරි ඒකට සම්බන්ධතාවයක් පවත්වන්න පුළුවන්ද කියලා බලන්න ඔබේ පෙර මතකය නැත්තම් ඒක තරලව කියන්නේ පුළුවන්. දැන් මේ වෙලාවේ මෙතන හාමුදුරුවෝ ඇවිල්ලා වාඩි වෙලා බණ කියනවා අපි වාඩි වෙලා බණ අහනවා කියලා ඔබට දැනගන්න පුළුවන්ද ඔබ එකතු කරගත්ත මතකය නැත්තම් තේරෙන විදිහට කිව්වොත් මතකය නැත්තම් පුළුවන් මතක් කරලාද නැද්ද ගන්න මේ හාමුදුරුවෝ කෙනෙක් කියලා මතක් කරලා මේ සිවුරක් කියලා මතක් කරලාද නැද්ද ගන්න මතක් කරලා එහෙනම් මොන්න මෙන්න කරලා තමයි අපිට මේ වෙලාවේ මේ දේ දැනගන්න වෙන්නේ. එහෙමද නැද්ද? ඒ මොනවාද විදිහක් තියෙනවා නම් මට කියන්න. මතක් කරන එක නතර වුණොත් දැන් මේ වෙලාවේ මොනවද දැනගන්න පුළුවන්. අඳුම තරන්නේ ඔබ උතන ඉන්නවා කියලා හරි දැනගන්න පුළුවන්. මම පුටුවේ වාඩි වෙලා ඉන්නේ කියලා දැනගන්න වෙන්නේ කොහොමද? මම අහවලා මම මෙච්චර කාලයක් ජීවත් වෙච්ච කෙනෙක් කියලා දැනගන්න වෙන්නේ කොහොමද? උත්තර දෙන්න මතක් කරලාද නැද්ද? හට පොඩ්ඩක් අරින්න ඔබට ඉන්දියනවා සමහර අය. ඉන්දියාවට එපා. ගෙදර ගිහින් රැයට ඉන්දිය ගන්න. මාත් ඉන්දියාවට ආවේ. ඉතින් මන්නේ දියත් මිසලා. බීම බලන් ඉන්නත් එපා හරිනේ නේ. ඒක හොඳ නෑ නේ බීම බලන් ඉන්න එපා. ඒකට වෙන කල්පනාවක් ඉන්නේ නේ. ඒක ඉන්නේ කොහමද දන්න? බෝන එකක් කියපන් මම බීම බලන් ඉන්නේ ඊට නිදිය ගන්නවා. හරිනේ. එතකොට නිකන් පල්ලම කියා පලාද දුන්නා එකක් තියෙනවනේ. hina වෙලා ඉන්න. උත්තර දෙන්න. එතකොට හරි හොඳයි නේ. නිකන් සාමාන්‍ය කතාවක් විදිහට කරන්නේ මේ මන කියලා කියන්නේ මොකද්ද? මේ වෙල්ලා නිකන් යන්නට වාදිලා එහෙම නෙමෙයි. අපේ ජීවිතයේම කතාවනේ. සමහරවිට ඔබගේ අහිමි මොකද්ද? ඔබට මේ ලෝකේ මේ වෙලාවේ මෙන්න මේ සිද්ධිය මෙහෙම එකක් වෙනවා. මම අපි මේ පන්සලට ඇවිල්ලා ඉන්නේ නේ. මේ ධර්මශාලාවක ඉන්නේ හාමුදුරුවෝ බණ කියනවා අපි බණ අහන් ඉන්නවා කියලා. මේ මොහොතේ මේ වගේ කතාවක් වෙනවා මේ වගේ සිද්ධියක් වෙනවා කියලා මෙනෙහි කරලා නේද දැනගන්නේ මතක් කරලා නේද දැනගන්නේ එහෙමද නැද්ද ඔබට තේරෙන විදිහට කිව්වොත් ඔබ මේක වටාපත කියලා දැනන් හිටියේ නැත්තම් පුළුවන් ද මෙනෙහි කරන්න බෑ මේ වටාපතේ මිට කියලා දැනන් හිටියේ නැත්තම් පුළුවන් ද මෙනෙහි කරන්න පුළුවන්ද බෑනේ එහෙනම් හැම වෙලේම අපි මොකක් කරලාද මේ වෙලාව දැනගන්නේ හඳුනගන්නේ මතක් කරලා එහෙනම් මේකට ධර්මයේ කියනවා මානසිකාර කරලා කියලා මොකද්ද මානසිකාර මානසිකාර සම්භව සබ්බේ ධම්මා සබ්බේ ධම්මා කියන්නේ විසියන්න සියලු ධර්මතාවය කියන්නේ අපිට සරලව කිව්වොත් සියල්ල කියලා ගන්නකො සියල්ල කියන්නේ මොකක්ද? තේන සියල්ල, ඇහෙන සියල්ල, දැනෙන සියල්ල, හිතෙන සියල්ල. එහෙනම් සියල්ල කියන්නේ මොනනම් මොකටද? තේන, ඇහෙන, දැනෙන, හිතෙන.
හිතේ දිහා බලලා හරි තියනවද? තව අමුතු මොකක් හරි තියනවද? කඩල් කියලා නම් කියන්නේ. පේන ඇහෙන දැනෙන හිතෙන් එකට එහා තව මොනවා හරි දෙයක් වෙනවද? නෑනේ. එහෙනම් සියල්ල කියන්නේ ඒකට. එහෙනම් මේ සියලු ධර්මතාවය සියලු අත්දැකීම ගොඩනගන්නේ කොහෙන් කියලාද කියන්නේ? අඳුනගන්නේ දැනගන්නේ කොහෙන් කියලාද කියන්නේ? මානසිකාරේ. දැන් මම අහනවා ඔබට මානසිකාර වෙනවද? ඔබට මානසිකාර වෙනවා කියලා මානසිකාරයෙන්ම කියනවා. මේ මගේ ළඟ හිතක් තියෙනවා. එතනට තමයි හිතෙන්නේ කියලා මොකක්ද කියන්නේ? මෙනෙහි කරලා නේද? මටයි හිතෙන්නේ කියලා මොකක්ද කියන්නේ ආයෙත්. ආයෙත් මම හදන්න වෙන්නේ අතීතයේ මානසිකාරයක් මතක් කරගන්න එකක් එක්කමද නැද්ද? මොකද දැන් මතක් වෙනවා කියන එකත් ඒ වචනේ කලින් දැනගත් එකක් නෙවෙයි. මම කියන එකත් කලින් දැනගත් එකක් නෙවෙයි. එහෙනම් අතීතයේ පැත්තට කිව්වොත් වර්තමානයේ මොකද වෙන්නේ? ඔන්න මම ඔබෙන් අහනවා ඔබේ අතීතයේ එකතු කරගත් මතකයේ කියන එක සහ මුලින්ම පැත්තකට දැම්මොත් වර්තමානයේ මොකද වෙන්නේ? වර්තමානය ගොඩනගන්න බැරිව යනවද නැද්ද? වර්තමානය දැනගන්න හඳුනගන්න බැරිව යනවද නැද්ද? එතකොට මේ මානසිකාරයේ නැතිවෙච්ච ගමන් ලෝකෙට මොකද්ද? මට මොකද්ද? එහෙනම් ලෝකේ කියන්නේ කොතනින් හදන එකක්ද? මතක් කරලා ගොඩනගන එකක්. මම කියන්නේ කොහෙන් හදන එකක්ද? මතක් කරලා ගොඩනගන එකක්. මොකද බුදුරජාණන් වහන්සේ කිසිම තැනක ධර්මයේ විග්‍රහ කරනකොට ඇත්ත අන්තය හෝ නැත අන්තය භාවිතා කරන්නේ. මොකද්ද? ඇත්ත නැත අන්ත වලින් බැහැ. එහෙනම් ලෝකයේ තියෙන එකක්ද උපදින එකක්ද? එහෙනම් ලෝකයේ කියන්නේ මොකටද? එක පැත්තකින් ගත්තොත් මානසිකාරයටමයි. ඔකට තව වචනයක් කියනවා පංච උපාදානස්කන්ධය. එක විදිහට කියන්න පුළුවන්. තේරෙන විදිහට කිව්වොත් මොකද්ද? දැන් මෙන්න අපි ශ්‍රී ලංකා දීපයේ මොකද්ද? අහවල් පළාතේ අහවල් ප්‍රදේශයේ මේ අපේ හාමුදුරුවෝ ඇවිල්ලා මෙතන ගොඩ නගපු මේ ආශ්‍රමයේ මේ ධර්මශාලාවේ අපි වාඩි වෙලා ඉන්නේ කියලා. මේ ලෝක කතාව දැනගන්න හඳුනගන්න අනිවාර්යෙන්ම මොකක් කරන්න වෙනවද? මානසිකාර කරන්නේ. එහෙනම් ලෝකය මානසිකාරේ නැත්තම් ලෝකෙ හැදෙනවද? එහෙනම් මම ඔබෙන් අහනවා ලෝකෙ අඳුනගත්ත මම යෙදෙනවද? ඒ නිසා අපි හිතන්නේ මම ඉන්නවද? මම මානසිකාරය තුල හැදෙනවද? මොන ඔච්චරයි. අලෙවිදී ලෝකේ තියනවාද? ලෝකේ උපදිනවද? උත්තරයක් දෙන්නකො බලන්න. නෑ. ඔහාමුදුරුවෝ ලෝකේ තියනවද? අපි ඊයේ මෙතනට ආවනේ දවස් ගානකට කලින් ආවා. ඒ නිසා මෙතන තිබුණානේ. දැන් මෙතන තිබුණානේ කියලා මොකද කරන්නේ? මතක් කරන එකක් නේ. මතක් කරන එකක් නේ. මෙතන මෙහෙම තිබුණා කියලා මතක් කරනවා.
හරියට මෙන්න මේ වගේ. දැන් ඔන්න බල්ලෙක් ඇවිල්ලා කණ්ණාඩියකට එබෙනවා. බල්ලෙක් දුවගෙන ඇවිල්ලා කණ්ණාඩියක් දෙන මේකට එදිනවා බලන්න. එතකොට ඌ හිතනවා මොකද්ද? මේකේ බල්ලෙක් ඉන්නවමයි. ඌ මේක සැකතහවුරු කරගන්නේ කොහොමද? අහක බලලා ටිකක් දුවගෙන ගිහලා ආයෙ ඉන්න බලනවා. බලනකොට මොකද්ද වෙලා තියෙන්නේ? ඉන්නවා. දැන් සැකනේ. දැන් මොකද්ද කරන්නේ? එක්ක උරනවා, එක්ක වලියේ වනවන ළඟට යනවා මිත්‍ර වෙන්න. එහෙම නැත්නම් ගල් දීලා වගේ බලන්නේ. එතනදී මොකද්ද? බල්ලා ඇලුනා, ගැටුණා, මුලා වුණා. එහෙනම් මොකද්ද දෙන්නේ? එක්කෝ කැමැත්ත, එක්කෝ අකමැත්ත, එක්කෝ උපේක්ෂා. ඔබේ ජීවිතය ඔබ දන්නේ නැති වුණාට මේ වෙලාවේ මේ බල්ලා කන්නාඩියට එවෙනවා වගේ අපි කොහෙටද එන්නේ? මතකයට එන්නේ. බල්ලා තමයි මොකද්ද? අවිද්‍යාව. උපමා කරන්නේ බල්ලා අවිද්‍යාව. එහෙම නැත්නම් මමත්වය. අපි මමත්වය කියන්නේ. එතකොට ඔන්න අපි මොකටද වෙන්නේ? මතකයේ නැමැති කන්නාඩියට එවිලා බලනකොට මොකද්ද? තියෙනවනේ කියන්නේ. ඒතර මේ සමස්තයම කන්නාඩිය. දැන් ඔන්න අපි හිතන් ඉන්නවා බලලා හිතන් කියා වගේ ගෙදර තියෙනවා කියලා. එවිලා බලනකොට මොකද්ද තියෙන්නේ කියලා? අම්මට තියෙනවා. ආයෙත් නෑ කියන්නේ. ඒ නිසා දැන් තියෙන එකත් එක්ක මොකද්ද තියෙන්නේ? ඇලෙනවා, ගැටෙනවා, උපේක්ෂාවට. හැබැයි දැනගත්තා නම් මොකද්ද? එබෙන නිසා මිසක් තියෙන බවට පේන්නේ. එබෙන නිසා පේනවා මිසක් තියෙන නිසා පේනවා. අන්න ඒ වගේ මේ වෙලාවේ මේ අද්දකීම් සියල්ල කොහෙට එවිලාද දැනගන්න. මතකෙට එවිලා තමයි මේ සියල්ල වල කරන්නේ. හරියට මේ මතකය මොකක් වගේද? දැන් ඔන්න අපි හිතමුකෝ මේ හැමෝටම අපි පාට පෙන්සල් පෙට්ටියක් දෙන්න. දීලා කොලයක් දීලා කියනවා කෙනෙකුට තමන් කැමති එකක් ඇඳලා පාට කරන්න කියලා. එතකොට ගත්තම කෙනකෙනා විවිධ දේවල් ඇඳලා පාට කරයිද නැද්ද? හැබැයි හැමෝටම දුන්නේ එකම පාට කූරු ටිකද නැද්ද? එකම පාට කූරු ටික එකම ඉස්කෝලේ. නේ? එකම පාට කූරු ටික එකම ඉස්කෝලේ. ඔන්න එතකොට මොකද්ද කරන්නේ? කෙනා මේ පාට කූරු ටික එහෙට මෙහෙට කරලා මොකක් කියනවාද? මම බල්ලෙක් කියනවා. මම කොටියෙක් කියනවා. මම අම්මා කියනවා. මම තාත්තා කියනවා කියලා කියන්න ගන්නවද නැද්ද? හැබැයි බැලුවම කරලා තියෙන්නේ අම්මෙක්වත් තාත්තෙක්වත් කොටියෙක්වත් බල්ලෙක්වත් අර කොලේ ඇඳලාද පාට ටික උලලා. ඈ? පාට උලලා. එතකොට මේ පාට ටික උලලා ඒ පාට වලට යම් ආකාර ටිකක් දීලා මේක කහ නේ මේක කොළ මේක නිල් මේක රතු ඊට පස්සේ ඒකට ලකුණු දීලා නේ කොහොමද මේකට කියන්නේ රවුමක් මේකට කියන්නේ දිගක් මේකට කියන්නේ පළලක් මේකට කියන්නේ කොටුවක් මේව දුන්නා නේද? එහෙම දීලා කිව්වා මේ හැඩේ කන මේ හැඩේ නහය මේ හැඩේ වලිගේ මේ හැඩේ ගහ කියලා මොකක් කරන්නේ? ඔන්න යම් ආකාර වලින් ලකුණු වලින් නිමිති ගත්තද නැද්ද? ගහක් අම්මෙක් තාත්තෙක් කියලා ඊට පස්සේ මොකක් කරාද? අර නිමිති ටික හැඩ ටික එකතු කරලා මොකක් කළාද? නමක් දැම්මද නැද්ද? නමක් දැම්මා. අන්න ඒ වගේ තමයි අපි
අපේ මේ හිත කියන්නේ හරියට මොකක් වගේද? පාට පුරුදු පෙට්ටියක් වගේ. මම ඔබට කියන්නම්කෝ. ඔබ බලන්න ඔබ පස්ස තියාගෙන ඉන්නේ පුඩුවේ නේද? දැන් මේ කිව්වම නේ මේක මතක් වුනේ. එතකන් ඒක අරමුණු වුණාද? එතකොට මොනවද? අර පාට පුරුදු ටිකෙන් මොකක් කළාද? චිත්‍රයක් මවා ගන්නවා වගේ. අපි මොකද්ද කරන්නේ? මතක ටික හරිද මතක පාට ටික ඇදලා අරගෙන මොකක් කරනවද කියලා. මේක පුටුවක් මේක පස්සක් පස්ස තියාගෙන ඉන්නේ කියලා එකක් මතු කර ගන්නවද නැද්ද? හැම වෙලේම මේක කරන්නේ. මොකද දැන් මතක් කරනකම් අපිට ඒක තේරෙන්නේ අපි මේ වහල් උඩ යකඩ ගොඩක් තියාගෙන මේ පල්ලෙහි බලන්න. එතකන් එහෙම එකක් තිබුණාද? හැබැයි ඉස්සල්ලා කලින් තොක තිබ්බනේ. ඊළඟ බල්ලා රැවටෙනවා වගේ ආයෙ මොකද්ද කරන්නේ මේ වෙලාවේ? ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඒක තියනවා කියලා ඉතින් එක්කෝ වලිය වනන්න බලනවා. එක්කෝ බුරන්න බලනවා. එක්කෝ උපේක්ෂාවට එන්න බලනවා. මේක තමයි අපේ ජීවිතය. එහෙනම් ඔන්න අර මතකයේ නැති වුණොත් මේ වෙලාව කවදාවත් මොකක් කරන්න බැහැ. මතක කන්නාඩියට ඉන්නේ නැත්තම් මේ මොකක්ද මේ ප්‍රතිබිම්බ ලෝකයේ මේ වෙලාවේ අඳින්න බැරි වෙනවා. දැන් වැරදිලා හරි ඔබ පැරලයිස් වෙලා සම්පූර්ණ මතකය අහිමි වුණොත් මොකක් වෙනවද? හුස්ම ගන්න ඕන කියන මතකෙත් අහිමි වුණොත් නම් ඉතින් අය වැඩක් නැහැ. ඒක ඉවරයි. එහෙම වුණොත් අම්මේ අපේ මම මෙහෙම හිටියා එහෙම එකක් එනවද? එහෙනම් කල්පනා කරන්න ඔන්න අතීතය පදනම් කරගෙන තමයි එනම් මොකක් කළේද? වර්තමානයේ. එතකොට අතීතය කියලා කියන අපි මීට කලින් මොහොතට ගිහිල්ලා බලුවොත් ඒ මොහොතේ ඇද්දේ මොකක් පදනම් කරේ? ඊට කලින් අතීතේ පදනම් කරේ. එතකොට හැම වෙලේම අපි ගිහින් බලුවොත් වර්තමානයේ හිස් කොලයක් වගේ. අතීතයේ පාට කූටේ ගෙනල්ලා මොකද හිස් කොලේ මත පතිත කරලා චිත්‍රණය කරගත්තා වගේ වැඩක් තමයි කරන්නේ. ඕම අපි කල්ප ගානක් ආපස්සට ගිහිල්ලා බලුවත් වර්තමානයේ හිස් කොලයක් වගේ නෙවෙයි. අතීතයේ ආරම්භයක් නැහැ. ඒ නිසා අතීතයේ ඔයලා වැඩක් නැත. මොකද අතීතයට ගිහින් බැලුවම අතීතයේ වර්තමානයක් වෙනවා. අතීතයට දුවනවා කියන්නේ මොකක් පස්සේ යනවා වගේද? නිරිරුවක් පස්සේ යනවා වගේ ගිහිල්ලා අතීතයේ තිබ්බදනක් හොයාගන්න. එහෙනම් මමත්වේ ආරම්භයේ කෙරවලා ලෝකේ ආරම්භයේ මොකක් නැද්ද? කෙරවලා. එහෙනම් අනාගතේ කොහොමවත් තවම පැමිණ පැමිණෙන්නේ මොකක්ද? අතීත මතක කන්නාඩියට එබී බැලීමක් මිස කන්නාඩි කිසිවක් මොකද? නිත්‍ය වශයෙන් පවතිනවා නෙවෙයි. ඉබේ නිසා හැදෙනවා. ඔන්න එහෙනම් දැන් දැනගත්තා වේග කාරණාවක් මොකද්ද? මගේ ආරම්භයේ හොයලා වැඩක් නැත. හේතුව මොකද්ද? ලෝකයේ සහ මම කියන්නේ නම් මොකක් වගේද? කන්නාඩි ප්‍රතිබිම්බේ වාගේ. එහෙනම් අපි
දැන් නිවන් දක්වන්නේ කන්නාඩියේ පෙතිලිපේ. නිවන නැතිවෙන්නේ මොකක් නිසාද? අර බල්ලා වලිය වනවනා නිවන නැති කරගත්තේ, බුරා උගේ සැනසීම නැති කරගත්තේ, උපේක්ෂාවට ඇවිල්ලා බලබලා සැනසීම නැති කරගත්තේ මොකක් නිසාද? අර පෙතිලිපේ ඇත්තක් කියලා රැවටිච්ච නිසා නෙවෙයිද? එහෙනම් ඔබට මේ වෙලාවේ සැනසීම නැති වෙලා තියෙන්නේ මොකක් නිසාද? අර අතීත මතක පොදියට එවිලා බලලා මේ වෙලාවේ මේක තියෙනවාමයි නිට්ටයයි කියලා ග්‍රහණය කරගත්ත නිසා නෙවෙයිද ඇලෙන්නේ ගැටෙන්නේ උනාගේ. ඔන්න නිසා. හැබැයි අපි තේරුම් ගත්තා නම් මේ වෙලාවේ ලබන සෑම අත්දැකීමක්ම මොකද්ද? නිත්‍ය නොවන අනිත්‍ය වූ අත්දැකීමක්. මොකද අනිත්‍ය කියන්නේ? අනිත්‍ය කියන්නේ මොකද්ද? කැඩෙන එක. කුඩු වෙන එකට. බිඳෙන එකට. අනේ නෑ. මොකද කැඩෙයිදෝ, කුඩු වෙයිදෝ, බිඳෙයිදෝ, වෙනසෙයිදෝ, නැසෙයිදෝ කියන බය තියනවද නැද්ද? දැන් මම ඔබෙන් අහනවා මේ වෙලාවේ උන්න මෙතන තියෙන මේ වීදුරුව බිමට දානවා. ඊළඟ කුඩු වෙනවා. මේ වීදුරුව කුඩු වුණා කියන සිද්ධිය දැන හඳුනා ගන්න පුළුවන්ද? අර මතකයට ඉන්නේ. එහෙම සිද්ධියක් හම්බුනා. ඒ නිසා ඔබට මේ වෙලාවේ කැඩෙනවා කියලා පේනවා. බිඳෙනවා කියලා පේනවා. නැසෙනවා කියලා පේනවා. හින්න ගහනවා කියලා පේනවා. මොකද්ද? ඒ සියල්ල ගොඩනගන්නේ මොක ඇතුළේද? පොළොය මතක කන්නාඩිය තුල. එහෙනම් මේ කන්නාඩියේ ගොඩනගෙන කතාව ඒක තමයි මේ විඥානයේ මවාපෑම. කියලා. එහෙනම් නාම රූප කියලා කියන්නේ විතරම මොකද්ද? කන්නාඩියේ පිළිබිඹේ වගේ එකක්. විඥානය කියලා කියන්නේ මොකද්ද? පිළිබිඹේ දැනගන්නවා. හැබැයි විඥාණයෙන් දැනගන්නේ මොන විදිහටද? අවිද්‍යාව පත්‍ය සංඛාර. අවිද්‍යාව මෝඩකමින් තමයි මේ සකස් වීම දැනගන්නේ. මොකක්ද මේ සකස් වීම කියලා කියන්නේ? කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර. මොකද මේ වෙලාවේ මොනවා සකස් වුණත් මොකද්ද? එක්ක කාය සංකාරයක්, එක්ක වචී සංකාරයක්, එක්ක මනෝ සංකාරයක්. ඕනෑම සකස් වීමක් මොකක්ද එහෙනම්? සංකාර පත්‍ය විඥාන. දැනගන්න වෙන්නේ විඥානික දැනගන්න එකට තමයි අපි කියන්නේ මොනවා කියලාද? විඥානිකයි. විඥානිකව දැනගත්තොත් දැනගන්නේ මොකද්ද? නාම රූප. ඒ නාම රූප මොනවා වගේද ඇත්තටම ගත්තොත්? ඒ නාම රූප කන්නාඩියේ පිළිවිජායි. හැබැයි මේක දන්නේ නැති හින්දා අපි හිතනවා මොකද්ද? මගේ ඇහෙන් මම අතන තියෙන එක දකින්නවා, බලනවා, විඳිනවා කියලා. එතකොට අහුවෙන්නේ මොකද්ද? සලආයතන පත්‍ය පස්සෝ පස්සපත්‍ය වේදනා. ඒකත් එක්ක නෙවෙයි තණ්හාව කියන්නේ. තණ්හාව කියන්නේ කැමැත්තට විතරද? බල්ලා බුරන එකත් තණ්හාව තමයි. බල්ලා මොකද? වලිය වල මේකත් තණ්හාව තමයි. උපේක්ෂාවෙන් ඉන්න එකත් තණ්හාව. තණ්හාව කියන්නේ අර කන්නාඩියේ පෙතිලිමේ දිහා බලාගෙන දක්වන ප්‍රතිචාරයට ඒක ඇත්ත කියලා හිතාගෙන ගන්න හැම ප්‍රතිචාරයක්ම මොකක්ද වෙනවා? තණ්හාවටයි. එහෙනම් ඔබ මොකද්ද?
ගෙදර තියෙන රත්තරන් බඩු ටික දිහා බලාගෙන අම්බෝ මං අතහැරියා දරුවන්ට දුන්නා කියන එකක් මොකද්ද? ඒකත් අනිවාර්ය තමයි. ඇයි? දැන් දුන්නා කියලා මාන්නයක් නැද්ද දැන්? අම්මට පිළිවෙලට දෙනවා දැන් මොකද්ද? වටින ටික ඔක්කොම මං දීලා. ඒකත් එක්ක දැන් ගනුදෙනුවක් නෙවෙයි වටින එක දුන්නාද? ඒ නිසා හොඳට මතක තියාගන්න අපි ඉන්නේ බල්ලාගේ න්‍යායේ. තේරුණාද? ඒ නිසා තමයි අපි ඔක්කොටම බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? මේ පෘතුජන භාවය, පුතජන භාවය කියන්නේ පිස්සුවක්. නේ? පිස්සු නැත්තම් අතීත කන්නාඩියට එදී ඇලෙන්ද යටෙන්ද බුලුනේ. එහෙනම් මාව නෙවෙයි නිවන් දක්වන්නේ. මම ලෝකේ නිත්‍ය වශයෙන් ඉන්නවා යාව නිවන් ගෙනියනවා නෙවෙයි. මම ලෝකේ නිත්‍ය වශයෙන් ඉන්නවා මම තියෙන ලෝකෙට ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා කියන දෘෂ්ටිය දුරු වෙන තැනයි නිවෙන්නේ. හැබැයි අපි මෙතන ගන්න ඉතින් මොකද්ද? මට බෑ. ඔකට හොඳම සූත්‍ර දේශනාවක් තියෙනවා. යමක කියන විසුන් වහන්සේ කියනවා මොකද? රහත් මහණ කය විදීමෙන් සිදීමෙන් මරණින් මතු නොවන්නේම යන ලාමක වූ මිත්‍යා දෘෂ්ටිය යමක නම් මහණහට උපන්න. ඒක මොකද්ද? රහත් වෙලා කය විදිලා ගියාම මරණයෙන් මත්තේ නැහැ. දැන් ඉන්න කෙනා මොකක් කරන්න ඕනේද? දැන් ඉන්න කෙනා රහත් වුණා. එයා මරණයෙන් මත්තේ මේ කය විදිනාට පස්සේ නැවත උපදින්නේ නැහැ. මේක තමයි බුදුබණ කියලා මේ හාමුදුරුවෝ කියනවා ඕකෝනේ. ඔබත් එහෙම කියනවද නැද්ද? ඔබ ඉතින් එහෙමද නැද්ද ඇත්තම බලන්න මාව රහත් කළා නම් කය විදිලා ගියාට පස්සේ මම ආයි නැහැ කියලාද නැද්ද? එහෙමද නැද්ද? එහෙම තමයි. මේක මේ වික්ෂුන් වහන්සේට කොයිතරම් කිව්වත් මේ ලබ්ධිය අතහැරගන්න එවන සාරිපුත්ත හාමුදුරුවෝ ළඟට යනවා. සාරිපුත්ත හාමුදුරුවෝ ඊට පස්සේ මේ විසඳනවා කොහොමද? මරණින් මත්තේ සත්‍ය නැති කරන්න රහත් වුණාට පස්සේ සත්‍ය නැති වෙන්න මරණින් මත්තේ නැති වෙන්න මරණයට කලින් ඇත්තටම නිත්‍ය වශයෙන් සත්‍ය හිටියද කියලා විමසලා බලන්න කියනවා. මාර්ගයයි. ඉතින් දෙන්නේ ඔබ මේ පණයන්කම් අවබෝධ කරන්න හදන්නේ ආත්මයක් ඇත කියලාද අනාත්මයක්? දැන් බුදුදහමේ මූලිකතම ලක්ෂණේ මොකක්ද තියෙන්නේ? අනාත්මය. හැබැයි ඔබ කොහෙද ඉන්නේ පිටලා? ආත්මය. කොහෙද ඉන්නේ? ආත්මය. ආත්මය නැද්ද? ආත්මයේ ඉන්නේ. එතකොට අපි මේ හදන්නේ ආත්මයේ සත්‍යයක්ද ආත්ම දෘෂ්ටියක්ද? දැන් උදාහරණයක් කියන්නේ සක්කාය සත්‍යයක්ද සක්කාය දෘෂ්ටියක්ද? දැන් විෂයාකාර සක්කාය දිට්ඨියක් ධර්මයේ කතා කරනවා. ඒ කියන්නේ මෙන්න මේ ජීවිත අත්දැකීමට අපි කියනවා පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ මෙහෙදි කරලා මේ හඳුන ගන්න කන්නාඩියේ හඳුන ගන්න රූපෙට තමයි කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධ අධ්‍යයනය කියලා සරලව කියනවා. ඒකටම තමයි අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා නම් කරන්නේ. තේරුණාද? රූපේ විඳිනේ කරන්න මොකද්ද? නම් කරගෙන දැනගත්ත විදිහ තමයි ඒ පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ. එතකොට ඔය කහින් එකක්වත් මම වශයෙන් ගන්න සුදුසු නොවන්නේ මේ කියලා කවුද කිව්වේ?
ඒ වුණාට මොකද අපි එහෙම කියනකොට අපි මොන වලට කොහොමද වෙන්නේ? එහෙම බෑ සම්බුද්ධ මම ඉන්නවා. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා මමත් ගන්න සුදුසු නෑ. අපිට මොකද? බුදුහාමුදුරුවෝ මොනවද මම ඉන්නවා. එහෙනම් අපිට වෙලා තියෙන්නේ මොකද්ද මෙච්චර කාලෙ? බුද්ධ වචනය අපි විමසුවේ නෑ. අර මං ඒකේ විමර්ශ කිව්වේ නූලකට ගහගෙන ගියා මිසක් අනුරන් මේක අහගත්තේ නෑ. නේ? පිරිත් කියනකොට රෑ 12ට ටක ගාලා ගලේ ගහනකොට හින්නෙන් නැගිටලා සාදු කිව්වා මොකටද දෙන්නේ මම සාදු නාද දුන්නේ කියලා හිම්වේ. දැන් දෙවිවරු සාදු කාල දුන්නේ චතුරාර්ය සත්‍යයි. ඔබ සාදු කාල දුන්නේ මොකටද? බෙරහට ඇහිලා හින්නේ නැගිටලා. වැරද්ද තියෙන්නේ කොහෙද? දෙවියෝ සාදු කාල දුන්නේ අවබෝධය. අපි සාදු කියලා දෙන්නේ කොහොමද? නින්දේතලා. නේ? යදිලානේ එහෙනම් දැන් මම නෙවෙයි කියන්නේ මමත් ගන්න සුදුසු නැහැ කියලා කවුද? බුදුරජාණන් වහන්සේ. තේරුණා. එහෙනම් අපි කල්පනා කරන්න ඕන අපි මෙතන දැන් ගිනි මැලයක් ගහනවා කියලා හිතන්නකෝ. අපි මෙතන ගිනි මැලයක් ගහුවොත් මේකට හිඳ ආවේ දරවල ගිනිලා. දර ඇතුලේ තිබුණාද හිඳ එළියට? නෑ. එතකොට මේ ටික දර ටිකපත් වෙලා ඉවර වුණාට පස්සේ එතනපත් වෙන හිඳන එතනම නාවුණා. අපි නිවුණා කියලා කියනවා. හැබැයි නිවිලා කොහෙද? ඊයේතන. එහෙනම් තිබුණු දරකුත් නෑ, ආපු දරකුත් නෑ, ගිය දරකුත්. එහෙනම් කල්පනා කරන්න මේ වෙලාවේ මේ අත්දකින්න ජීවිතේ මොකක් වගේද? මේ අත්දැකීම මොකක් වගේද? මේ ගිනි දැල්ලා මතුවෙනවා කියලා. හරියට ගින්දර පත්තු කරගන්නවා වගේ තමයි මොකද්ද? අතීතේ ස්පාක් කරන එක. ඒ කියන්නේ අතීතයට එබින එක. එබුණ ගමන් මේ මොහොතපත් වෙනවද නැද්ද? පත් වෙලා එක මොහොතකට මේක තියනවද? ජනතන. හැබැයි අපි මේක තිබුණ එකක්මයි කියලා මේ දැන් දරාගත්ත නිසා මේ දරාගත්ත වැරද්ද තමයි මේ තවත් දුවන්නේ. තේරුණා? එහෙනම් මේ සමස්ත අද්දකී ගිහිරෙන්නක් වගේ. දැන් බලන්නකො ගිහිරෙන්න දරපත් වෙනකොට විවිධ හැඩයෙන් එනවද නැද්ද? විවිධ හැඩතලෙන් උස්පහත් වෙවි එක විදිහට දෙන්නේ. මේ වෙලාවේ කොට කම්පන්නේ වෙල්ලේදී අම්මා තාත්තා දුව පුතා විදිහට මේ නැවෙන්නේ ගිහිරෙන්න. තේරුණා? ඒ නිසා මේ ජීවිතය කියලා කියන්නේ අතීතේ කොතන හරි අපි දැන් කිව්වට ගබඩා කරගෙන ඉඳලා ගන්නවා කියලා. එතකොට ඉඳන ගබඩා කරගෙන ඉන්නවා කිව්වට දර කැල්ල පළලා කුඩු කරලා කොහෙවත් හොයාගන්න. ඒ වගේ මේ මතකයේ කියන එක අපි දැන් මේ ධර්මයේ පැහැදිලි කරන්න කිව්වට කොතන හරි තියනවාද කියලා නෑනේ වෙන් කරලා කපලා බැලුවොත් හම්බ වෙනවා. දැන් චිප් එකට data තියෙනවා දත්ත දාලා තියෙන්නේ කියලා කිව්වට චිප් එක කුඩු කරලා උඹරලා මිල් කරලා ගන්න පුළුවන්ද? අන්න ඒ වගේ නිසා මේක මොකද? තියෙනවා කියලා කිව්වට තියෙන තැනක් පෙන්වන්න නේ? එතකොට හිතන්න මේ කාලේ CD නැටි ගෙනල්ලා ප්ලේයර් එකට දැම්මම එහෙම නැත්නම් පෙන් ඩ්‍රයිව් එක ගෙනල්ලා ගැහුවාම දැන් නැද්ද මේක දුවන්නේ? එතකොටද නැද්ද විෂුවල් එක හම්බුනේ? මේ රූප ටික පේන්නද? ඒ වගේ තමයි දැන් මොකක්ද? මේ දත්ත ටික අතීත දත්ත ටික මොකක් කරනකොටද?
අතීතේ විනාවයි කියලා හිතන් ඉන්න එක මේ වෙලාවේ ගෙනල්ලා ගහනවද නැද්ද? වර්තමානට ගෙනල්ලා ගහුවම මොකද්ද? මේ යම් මේ තා මේ දුව මේකට කියන්නේ නාකිය කියලා. මේකට කියන්නේ දත් කරනවා කියලා. මේකට කියන්නේ වයසට ගියා කියලා. දැන් අපිට මොකක් වෙලාද? දත් හැලෙන එක නිත්‍ය වෙලාද නැද්ද? අපිට මේ පෙන්නන කන්නාඩියේ දත් හැලිලා වයසට ගිහිල්ලා පෙන්නන රූපේ දැන් මොකක් වෙලාද තියෙන්නේ? නිත්‍ය වෙලානේ. ඒ නිසාද නැද්ද බය? ඒ නිසා දැන් හිතන්න අවුරුදු 80ක කෙනෙක් ඔබ කියලා. ඔබ ගිහින් කන්නාඩියේ මූණ බලනකොට මේ මන්ජරාවටපත් වෙලා මට 80යි කියලා හිතාගෙනකොට මතකේ නේද? දැන් කියනවාද මං තරුණයට හිටපු කෙල්ලෙක් කොල්ලෙක් මෙහෙම හිටියේ දැන් මං නාකි වෙලා නිත්‍ය වෙලා. ඔබට අද නාකි වෙලා කියලා දකින්නේ අනිත්‍ය සංඥාවද බැරි නම් නිත්‍ය සංඥාව. නිත්‍ය සංඥාව නෙමෙයි. ඒ නිසා මැරෙනවා කියලා හිතා හිටියට මරණය නිත්‍ය කරගත්තම ජරාව නිත්‍ය කරගත්තම ඉවෙන්න පුළුවන්. බයයි. එහෙනම් බුදුදහමේ පෙන්නන්නේ ජරා මරණම් වික්කවේ අනිච්චං. ජරා මරණය අනිත්‍යයි. මොකද හිතලා බලනකොට මේ ස්වභාවයද කියන්නේ සිදෙනවා කියලා. මේ ස්වභාවයද කියන්නේ දත් පැටෙනවා කියලා. මේ ස්වභාවයද කියන්නේ හැමදැන ගහනවා කියලා දැනගත්ත ටික නැත්තම් අපිට එහෙම එකක් ගොඩනගන්න පුළුවන්. ඒ නිසා නිතරම මොකක් වෙලාද තියෙන්නේ? ඒ ගොඩ නැගෙන එක මට වෙන එකක් ඉගෙන එකක් කියලා ගත්ත වැරද්දද නැද්ද? ඔබට හිතනවද නැද්ද මේ ගොඩ නැගෙන ලෝකෙ දිහා මෙතන ඉන්න මම බලන් ඉන්නවා කියලා? එතකොට මම දිහා බලන් ඉන්නවා. දැන් ඔබ දිහා බලන්න පුටුව දිහා බලන්න ඕන. ඉතින් ඔබ දිහා බලන්න. එතකොට ඔබ දිහා බලන්නේ කවුද? ඒ නිසා මේ බලනවයි කියන කන්නාඩියම තමයි කවුරුද? කන්නාඩියේ ප්‍රතිබිම්බය තුලම තමයි මම යතුරු සමස්තය. මං දකින්නවා කියලා දාගත්ත වැරද්ද තමයි බලු අවිද්‍යාව. බල්ලා කියලා උපමා කරන්නේ මෝඩකමට. අවිද්‍යාවට. ඒ නිසා මං බලනවා නෙවෙයි මොකක්ද? මං බලනවා කියලා මොකක් කරගෙන තියෙන්නේ? දරාගත් එකක් තියෙනවා ඒක තමයි මේ මතක් කරන්නේ. ඒක තමයි වැරදි දෘෂ්ටිය. ඒ නිසා මේ අත්දැකීම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා මොකක්ද කළේ? ස්පියාගේ කියා හිටියානේ. කියා හිටියට වැඩක් උන්නේ කියලා තියෙන්නේ කවුද? මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා තියෙන්නේ කවුද? මමයි කියන්නේ. බොරුව නෙවෙයි. තේරුණාද? දැන් බොරුවට ඔක කිය ඉඳලා හරියන්නේ නැහැ. මේ ජීවිතයේ අත්දැකීම ලබනකොටම තේරෙන්න ඕන මොකනේ කියලා. මේක අනිත්‍යයි. මොකක්ද එහෙනම් හේතු ප්‍රත්‍යයයි කියලා කියන්නේ? දැන් ධර්මයේ පාවිච්චි කරන වචනේ තමයි හේතු ප්‍රත්‍යය කියලා. ඵලයක් නිත්‍ය කරන්නේ නැහැ ධර්මයේ. හේතුවක් විදිහට වෙන්නන්නේ. මොකක්ද හේතුව? දැන් බලන්න මේ දැනගන්න සියල්ල දැනගන්නේ කොහෙද හේතු වෙලාද? අර අතීත මතකේ මෙනෙහි කරලා ඒකට හේතු වෙලාද නැද්ද මේ සියල්ල දැනගන්නේ? දැනගන්න එකට කියනවා විඥානය කියලා. මොකද මෙනෙහි කරන එකට කියනවා නාම කියලා. මෙනෙහි කරලා පනව ගන්න ගොඩනගන එකට කියනවා රූප කියලා. එහෙනම් මේ වෙලාවේ මේ ලෝකේ දැනගන්නවා යනවා එනවා කනවා බොනවා කියලා මේ හේතුව ගහගෙන තියෙනකොට අර අපි අතීතයේ කියලා කියන්නේ විතර
පුතා නැගී නැති කියලා කියන්නේ නිරන්නේ. නිරන්නේ කියනක රකයන්. එතකොට මම ඔබේ මෙහෙම අහනවා. අන්තිමට බැලුවොත් රූපය දිරලා යනවා කියලා දැනගන්නේ කොහොමද? රූපය දිරලා යනවා කියලා දැනගත්තේ කොහෙන්ද? ඒකත් දැනගත්තර නාම වලට හේතුවක් ගහලාද මේකට කියන්නේ දිලිම වෙනසීම කියලා. එහෙනම් මම අහනවා මේ දැන් ඔබ මැරෙනවා කියලා හිතන්නේ. මේ දැන් ඔන්න ඔබ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ බෙල්ල කපන්න වදකෙක් ඇවිල්ලා. දැන් ඔබ ඉස්සරහා ඉඳගෙන ඉන්නේ ඊළඟ තප්පලේ මැරෙනවා. බයයි. එයි. මුම්බායේ කන්නාඩියේ පෙතිරින්කට ගහලා කුඩු කරයි කියලා. ඔන්න ඔබ තමයි අවුල. බයෙන් ඉන්න දෙයක් නෑ ඉන්නේ. මේ හිතන් ඉන්නේ මම. මේ මගේ ඉස්සරහා ඉන්නේ වදකයා. උගේ ඉස්සරහා කඩුවක් තියෙන්නේ. මේකට කියන්නේ බෙල්ල කියලා. මේක කැපුවම මම මැරෙනවා කියලා දැන් මොකක්ද මේ කරන්නේ? අර අතීත මතක ටික මතක් කර කර දැන් මොකක් වෙනවද? චන්දා, ද්වේෂා, භය, මෝහ කියන හතරවෙනි හදනවද? දැනගත්තා නම් මොකද්ද? මේක තනි කරම මොකද්ද? මේ විඥානය අතීතයට එදිලා මොකද්ද? අර දත්ත ටික මෙච්චර දිග මෙච්චර පළ මෙච්චර උස මේ හැඩෙන් යුක්ත කියලා හඳලා අරගෙන මවපු රූප ලෝකයක් නිසා මේ ඇති ඇත්තක් නැත, මේ ඇති නිත්‍ය භාවයක් නැත, මේ ඇති හරයක් නැත කියලා දැනගත්තා නම් මොකක් වුණාද? මරණය අනිත්‍ය දැනගත්තා. මරණය මානගත්තේ. මරණය බාර නොගත්තොත් කිව්ව මොකද්ද? මායя ඉක්මවා ගියා. දැන් මොකක් වුණාද? ඒක කිව්වා පිළිගන්නවා. මැරෙන්නේ නැහැ මොකද්ද? පිළිගන්නවා. මායයි. එතකොට දැන් ඔබේ හැම විතරම බලාපොරොත්තු වෙන්නේ පෙර සංසාරේ කතාවක් මුලින්ම තියාගෙන අනාගත සංසාර කතාවක් තියාගෙන නැහින්නද දැන් ඉන්නේ? නැන්න ඇති කියලා හිතෙන්නේ. දෙහෙම මොන්නේ තියාගෙන පූජාවක් කියන්නේ තියාගෙන. නේ? නෑ ඇති මං කියන්නේ. දැන් නිවෙන්න. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් අහුවොත් ස්වාමීනි දැන් ඔබ ඉඳන් ඔබ ගියා. මාර්ගික උනාස මං පෙර සංසාරේ ඉඳලා ආපු කෙනෙක්ද? උදාහරණයක් ඔය අපේ ඉඳලා සතිය කියලා කියනවා. ඔහෙන් උත්තරයන් උඩ ගන්න වෙන්නේ මලාට සත්‍යක හැමදාම ඉහිලා try කරන්නේ උත්තරේ ගන්න yes no. සම්මුතුනාදී yes no උත්තර නැහැ. මොකද yes කිව්වත් නිත්‍ය කරලා තියෙන්නේ no කිව්වත් නැහැ කිව්වත් නිත්‍ය කරලා. ඔව් කිව්වත් නිත්‍යයි නැහැ කිව්වත් තොර ඇත්තේද නැත්ද කිව්වත් නිත්‍යයි. ඒ නිසා බුදුන් වහන්සේ කවදාකවත් පෙර ඉඳලා ඉන්නවද කියලා අහුවොත් මොකද දෙන්නේ උත්තරේ? ප්‍රශ්නේ කරේ. එන්නේ නැද්ද කියලා අහුවොත් ප්‍රශ්නේ කරේ. එන්නේ නැද්ද නොඑන්නේ නැද්ද කියලා ඉතින් දැන් ඉන්නවද කියලා අහුවොත් ඉතරයි. නැද්ද කියලා අහුවොත් ඇත්තේ නැද්ද කියලා අහුවොත් ඒත් වැරදි. යනවද කියලා අහුවොත් කොහෙට හරි මෙතනින් එහාට සතේ ඊළඟ ආත්මෙට ප්‍රශ්නය. යන්නේ නැද්ද කියලා අහුවොත් යන්නේ නැද්ද නොයන්නේ නැද්ද කියලා අහුවොත් මොකද?
ඉතින් හිතාගන්න බෑ හතර දී කතාව වගේ වෙනවා. දහම් මිනිහට එහෙම කරනවා. මොකද කියන්නේ? එන්නේ නැන්නු මොකද එන්නේ නැත්තේ එන්නේද නොවේ නොඑන්නේද නොවේ. එහෙනම් මොකද්ද වෙන්නේ? බලන්න. දැන් මෙච්චර වෙලාවකට මම කිව්වේ මොකද්ද? මේ කිවෙන මොහොත මේ අත්දකින්න මොහොත මොන වගේද? කිව්වේ මොකද්ද? නිත්‍ය එකක්ද අනිත්‍ය එකක්ද? තිබුණු එකක්ද හැදුණු එකක්ද? මේ වෙලාවේ ඔබ හැදෙනවද නැද්ද? අර මතක ටික නිසා මම නේද? ලෝකේ එහෙනම් ඔබ අතීතයේ කියලා අනෝරාග සංසාර කතාවක බැලුණා ඒ මුළු කතාවම මේ වගේ මොහොතකද නැද්ද? වර්තමානද? අනාගත කියලා අනෝරාග සංසාර කතාවකට ගියත් මේ වගේ මන්දකින්කද නැද්ද? එහෙනම් මම කොහේ හරි ඉඳලා ආවද මම දැන් හැදුණා. ලෝකේ කොහේ හරි තිබුණාද ලෝකෙ දැන් අන්න ඒ නිසායි බුදුවරු ඇත නැත අන්තවලින් උත්තර නොදී. එහෙනම් මුළු සංසාරේ අනවරාග කල්ප කෝටියක් අතීතයට ගිහිල්ලා ගලුවත් එදත් මේ මොකද්ද? මේ විදිහටම හැදුවා. ගොඩ නැගුණු එකක් මිසක් තිබුණු එකක් එදත් බාරගත්ත එක මොකක් කරලාද? නිත්‍ය කරලා මං කරලා. ඒ බාරගත්ත අඳුරු විඥානයේ වැරදි දෘෂ්ටිය තමයි මේ වෙනකම් මොකක් කරන්නේ? මේ වැරද්ද කරන්නේ. අන්න ඒකයි කිව්වේ සංසාරය අහෝසි කරන්න නම් ඉපදුනා මැරෙනවා මම ජීවත් වෙනවා කියන කතාන්දරේ ඉක්මවන්න නම් ජාති ජරා ව්‍යාධි මරණ ඉක්මවන්න නම් මොකක් කරන්න ඕනේද? මමත්වයේ මේ දරාගත් දෘෂ්ටිය දුරු කරන්න ඕන. එහෙනම් අතීතයේ ඉඳලා මං ආවද අතීතයේ ඉඳලා මං ආවා කියන සක්කාය දිට්ඨිය තුල ඉන්නවා. එහෙනම් මම ආව නෙවෙයි. මොකද්ද? මේ අත්දැකීම මමත්වයෙන් දරාගත්ත දෘෂ්ටිය තමයි මොකක්ද නේද? ආත්මීය හැඟීම අපි දුන්නේක. එහෙනම් අනිත්‍යයි කියලා එක දැනගත්තම හේතු ප්‍රත්‍යයයි කියලා දැනගත්තම සංකතයි කියලා දැනගත්තම තියෙන එකක් නෙවෙයි කියලා දැනගත්තම මුළු අතීතේම ගිහිල්ලා බලුවොත් මිරිඟුව පස්සේ යනවා වගේ කියලා තේරුම් ගත්තම මොකක් වුණාද? ආත්ම වශයෙන් ගන්න හරයක් මේකේ නෑ කියලා තේරෙනවා. තේරෙන්නේ? එහෙනම් මුළු මහත් දුකම මොකක් කියලා යනවා? මුළු මහත් දුකම නිදලා තියෙන්නේ මොකක් එක්කද? ඇත්ත කියන අන්තය හෝ නැත කියන අන්තයත් එක්ක. ඇත්තේද නැත නැත්තේද නැත කියන අන්තත් එක්ක. තේරුණා? එහෙනම් දුක කියන්නේ තියෙන එකක්ද මෝඩකම නිසා උම කරගන්න එක. මෝඩකම නිසා උම කරගන්න එක. මෝඩකම දැන් දුරු වුණොත් මොකක් වුණාද? දුක දැන් දුරු. එහෙනම් නිවෙන්න තියෙන්නේ මේ දැන් කාවද කාවවත් නෙවෙයි අවිද්‍යාවයි නිවාරන්න තියෙන්නේ. අවිද්‍යාවයත් වාසයස විරාග නිරෝධෝ සංඛාර වේදනා. එහෙනම් අවිද්‍යාව කෙලවර වෙච්ච තැන මොකක් වුනේ? දුක කෙලවර. සකවලාම බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය මොකක් කළේ නැද්ද? අතීත කතාවකට වර්තමාන කතාවකට අනාගත කතාවකට ඇන්නේ නැහැ. ඒක අටුවාචාර්යවරුන් සහ මෑත භාගයේ වුණු අටුවාවන් එතනට ගෙනල්ලා.
ඒ නිසා මමත්වේවත් නිත්‍ය සංඥාවවත් ආත්ම සංඥාවත් ඉක්මවලා යන්න අපිට බැරි වුණා ඒක කරගෙන ගත්තා. ඒ නිසා මොකද්ද කියන්නේ? මාම කියන අසුචි වල කරගහගෙන අනාගතේ නිවන් දකින්න කියලා ගියා. දැන් මොකද්ද මේ? වැහිවලට අහුවෙලා අසුචි නාලන දැන් තියෙන්නේ හරි අමාරුද නැද්ද? එනිසා මේ යන ගමන තවත් ඒ අසුචි මල්ල මගේ මල්ල කරේ තියාගන්න එපා. මොකද නිතරම වහිනවා. අසුචි නාන්න වෙන්නේ. එහෙනම් අපි වරද්දගෙන තියෙන්නේ. තේරුණාද? එහෙනම් අපි බුදුරජාණන් වහන්සේව වන්දනාමාන කළ යුත්තේ ඇයි? මෙන්න අවබෝධය සුපරිද. අන්නේ අවබෝධ ඥානයට තමයි අපි වන්දනා කරන්නේ ප්‍රතිමාවක් සංකේත වශයෙන්. එහෙම නැතුව වක්කලිටත් කිව්වා මට වැදගත් ඉතිපා ධර්මය අවබෝධ කරපන් එතනින් බුදුන් දැකපන්. එතනින් බුදුන් දැකපු සාස්ත්‍ව ගෞරවයට මොකක්ද? වන්දනාමාන පුදු සත්කාර කරන්න සුදුසුයි. එහෙම නැතුව පංචකාමේ හිඟා ගන්න වඳින්න එපා. විලියච්චයි. ඒකට බෞද්ධකම කියලා කියන්නේ. මේ බොරුව ඇත්තක් කරගෙන පස්කම් සප හිඟන්න බුදුහාමුදුර ළඟට ඇවිල්ලා වැඳලා මොකෙක් හරි ප්‍රාර්ථනා කරනවා මං උඩ කියන්නේ කාම හිඟන්නේ. හරිද? කාම හිඟන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඩ උට බුදුන් දකින්න බෑ. උට හම්බෙන්නේ සිමෙන්ති ටිකයි ගල ටිකයි වැලි ටිකයි අතරේ නර කිව්වේ පාට කරලා හොයාගත්ත නිත්‍ය වූ බුදුන් කෙනෙක්. රූපයක් විතර හම්බෙන්නේ බුදුහාමුදුරුවෝ දකින්න බෑ. තේරුණාද? ඒ නිසා ධර්මයෙන් බුදුන් දැක්ක දවසට කරන වන්දනාව ශ්‍රේෂ්ඨයි. තේරුණාද? එතකන් කාටවත් දන් දෙන්නත් බැරි දෙන්නේ. තේරුණේ? අපි ඇත්තටම දන් දීලා මොකක්ද කරලා තියෙන්නේ? මාගේ සුඛ විහරණයටද නැද්ද දෙන්නේ? මගේ නැත්තම් ඉතින් අර බගාවත් පොලයක් ඕනේ ගානේ. ඒක කියවුනේ නැත්තම් ඒක අකුරක් වචනයක් මොකද වෙන්නේ? ආයේ පන්සලට අපි නම් ගානේ දෙන්නේ නැහැ කියලා තරක පවා ගිනි ගන්නවා නේද? එතකොට කියන මිනිත්තු ගානේ වැඩකොත් එහෙනම් අවබෝධයෙන් ඉන්න කෙනෙක් ධම් දෙන්නේ මොකක්ද දැකලාද? සම්බ දානං ධම්ම දානං කියලා. මොකද බොහෝ පිරිසකට හිතසුව පිරිස මොකක් කරන්න ඕනද? මේ ධර්මයේ চিරාත් කාලයක් පවතින්න ඕන. ඒ වෙනුවෙන් තමයි කැපවුනේ පැවිද්දෝ. ඒ වෙනුවෙන් පැවිද්දෝ කැප වෙලා. එසා ගිහියන්ගේ දුකම වඩකීම මොකද්ද? අවබෝධයෙන් ඉන්න ගිහියන්. මේ ආස්ෘතව පුදංජන ලෝකයට සත්‍ය කියලා දෙන්න සිව්පසයෙන් උපස්ථාන කරන පිළිතුරු ඉච්ඡයි. විසාකාවගේ ගෙදර ඕන වෙලාවක සිව්දිගෙන් වඩින මහා සංඝයාට මොකක් තියෙනවා? දානයක් නැහැ. නම කියවගන්න නෑ. පංචකාමයට ආශිර්වාද ගන්න වැරද්දක් තියෙනවා මේකයි කිව්වේ. ඒ නිසා කවුරු හරි මේ වෙලාවේ නිවන් දකින්න බෑ මෛත්‍රී බුද්ධ ශාසනය දකුණු කියනවා නම් ඒකට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. නේ? මොකද ඒක බුද්ධ දේශනාව නෙවෙයි. මම ඔබට මේ කියන්නේ මේ ඔක්කොම කාරණා ටික කියලා දුන්නේ මට මොක හරි කරගන්න නෙමෙයි ධර්මයේ තියෙන්නේ මොකද්ද? මමත්වෙන් මේ වෙලාවේ ගොඩනගෙන මුලා සහගත දෘෂ්ටිය අවබෝධ කරගන්නයි ධර්මයේ තියෙන්නේ. තේරුණාද?
ඒකට තමයි ළඟදී. නේ? එහෙනම් දැන් පැහැදිලි අපි කේලම් අහන්නේ කේලම් කියන්නේ. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මාන්නය කියන ඔක්කොම පැංචාවෙන්නේ මොකක් නිසාද? අර කන්නාඩිය වගේ මේ වෙලාවේ මේ ලෝක කන්නාඩියේ හැදෙන මොකද්ද? බොරුව ඇත්ත කරගෙන අන්තිමට ගැටිලා තියෙන්නේ මොක එක්කම? මමත්වයේ දෘෂ්ටිය එක්කමයි ගැටිලා තියෙන්නේ. ගිනි අරගෙන තියෙන්නේ මමත්වයෙන් පිරිච්ච හිතමයි. මේ ලෝකේ කාටවත් වෙන කවුරුත් එක්ක ගැටෙන්න බෑ. වෙන කවුරුත් එක්ක යවෙන්නත් බෑ. මොකද තම තමන්ගේ ලෝකේ තමයි තම තමන්ට හම්බෙන්නේ. තමන් කියන්නේ කවුද කියලා දැනගත්ත දවසට තමන් සහ ලෝකෙ දෙකම බුදු වෙනවා. එදාට මොකක් වුණාද? ලෝකෝත්තර වෙනවා. ඒ කියන්නේ ලෝකයෙන් තොර වෙනවා. මේ අන්තිමට හැම මොහොතක්ම භාවනාවක්. එතකොට උදන්නවා තබන පියවරක් පාසා. මොකක්ද? කිසිම පියවරක් අලුතෙන් හැදෙන්නේ නැහැ බව. ඒ තියෙන පියවර අතීත මතකයෙන් ඈඳලා මවන පියවරක් මිසක නිත්‍ය වූ සැබෑ පියවරක් නොවේ කියලා දානවා. ඒ සඳහන් මොකද්ද? දිය මත කවදාකවත් ඉරි ඇලෙන්නේ නැහැ. දිය මත කවදාකවත් ඉරි ඇලෙන්නේ නැහැ. ඇලුනා කියලා රැවටෙන එක මැකුණා කියලා නැවතෙනවා. මේ වෙලාව නිත්‍ය වශයෙන් සකස් වුණා කියලා රැවටෙන එක මේ වෙලාව ගිහිලා අතීතයට යනවා කියලා රැවටෙනවා. එහෙනම් නිරෝධය කියන්නේ ඇතිවීමට නැතිවීමට. මොකද එහෙනම් නිරෝධය කියලා කියන්නේ? නැතිවීමට ඇති නොවීමට. නිරෝධය උදා නොවීම සකස් නොවීම හට ඔන සමුදය තුළනේ අපි මේ කොටු වෙලා ඉන්නේ. සමුදේ සත්‍ය දැනගත්ත ගමන් සාක්ෂාත් වෙන්නේ මොකද්ද? නිරෝධය. කන්නාඩියේ මොකෙක් හරි ඉන්නවා කියලා ගන්න එක තමයි සමුදය. ඒකේ ඉන්නවා නෙවෙයි එක අනිත්‍ය විච්ච මුලාවක් විතරයි කියලා දැනගත්ත එක කන්නාඩියේ හිස් කියලා දැනගත්ත එක මොකක්ද? ඒක නෙමෙයි. එහෙනම් නිරෝධ කරන්න දෙයක් තියෙනවා නෙවෙයි මොකද්ද? සමුදේ සත්‍ය දකිනකොට නිරෝධය ප්‍රත්‍යක්ෂ වෙනවා. ඕකට තමයි අපි කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායේ ඥානං. දැන් විතරනකො ඔබ දැන් මේ වෙලාවේ අමතුරකටපත් වෙලා කකුල කැඩෙනවා. දුකයි නේද? දුකයි. ඒ දුක ගෙනල්ලා දෙන්නේ අතීතේ මම මෙහෙම හිටියා නේ, මම මෙහෙම කළා, දැන් මට එහෙම බෑනේ කියලා මෙහෙම කරලාද නැද්ද? කකුල කැඩුනයි කියන සිද්ධිය, කකුල කැඩුනයි කියන මාව හදන්න පුළුවන්ද අතීතයේ දෙන්න? මේකට කියන්නේ කකුල, මේකට කියන්නේ කැඩෙනවා, මේකට කියන්නේ නැති. හැම මොහොතක්ම එතන ඉඳලා. එහෙම නැතුව හේතුපත්‍ය තුලින් අවබෝධයෙන් දකින්න. එහෙම නැතු නිගණ්ඨනාත පුත්ත වගේ මොකද්ද? වැස්ස වෙලාවේ කියනදී අහන්න නැතුව දිවෙන්ටි දුවගෙන ගිහලා දඩුවනියන් ගල බිම් වැටලා හොම් බෑරුණාම කර්මය තමයි කියලා කියන්නේ. මොකද උග්‍ර කර්ම බලවාදී හිටියේ කවුද? නිගණ්ඨල මත්තලී ගෝසාල. එනිසා අපි එතනට වැටෙන්න ඕන
ඒ දෙන සිද්ධිය ඇත්ත කරගන්න එපා. සිද්ධියේ සත්‍ය දකින්න. ඒ සිද්ධිය නිත්‍ය කරගන්න හදන්න එපා කිසිම මොහොතක. අන්න ඒදාට මොකක් වෙනවද? කර්මයේ කර්මඵල වාදයේ මොකක් වෙලා යනවද? ඉක්මවා යනවා. ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි මොකද්ද? ඉක්මවා. මොකද කර්මයේ කර්මඵලයේ පිළිගත්ත නිසා තමයි ඕනම කෙනෙක් ආගමකට එන්නේ. තොර ආගමකට සදාචාරයකට යොමු වෙච්ච නිසා තමයි මේ බණ අහන්න හම්බෙන්නේ. මෙලෝ එකක් නැහැ කියලා පාරක් ගන්න කියන මොකක් වෙන්නේ? මේ අවස්ථාව ලැබෙන්නේ සේකේ මොකක්ද? එහෙම නැතුව කර්මයේ කර්මඵලයේ කර ගහ ගන්න එපා. ඉතින් කර ගහ ගන්න තියෙන්නේ මොකක් කරන්නේ? ඉක්මවා යන්න. කෙනෙක් යොමු වෙන්නේ එතනින් තමයි. තේරුණාද? නේ? එසා තොටුපළට ඇවිල්ලා තොටුපළේ වතුරට බහින්නේ නැතිව. මොකද්ද? වතුර සීතල ඇති වතුර උණුසුම් නැති ආලේ නැති මෙහෙම ඇති කියලා තොටුපළේ නැවතින ඉන්න එපා කියලා මම කියන්නේ. බහැරම බලන්න. නේ? සමහරවිට කියන්නේ කරයි. දැන් අහන්න පුළුවන්.